අසුවවේ ලියවුණු පෙම් කවිය. ඉංග්‍රීසි ජාතික තෝමස් හාඩි 1840 1928 ලෝපතල උසස් නවකතාකරුවෙකි. කවියකි. 80 වන විය පිරී සිටි ඔහු දිනක් තම ලියන මේස ලාච්චුවක් අස්කරමින් සිටියේය. කඩදාසියක උතා තිබුණු කුඩා දෙයක් ඔහුගේ ඇස ගැසින. ඔහු එය දිගහැර බැලීය. රන්වන් අක් බඹුරු කෙස් රොඳකි. මෙය වනාහි තම බිරිඳ පළමුවරට ඇගේ පෙම පැවසූ දින පිරිනැමූ බැතිපුදකි. ඔහුගේ හද සැලුනි. ඇය එලොවට වැඩ බොහෝ කල් ගොස් තිබූ හෙයිනි. සැනින් ඔහු හදපත්ලෙහි on a discovered curl of hair නම් මේ කවි කඳුල උපන. කරුණාරත්න අමරසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නකි. ඉස්සර දිනක ඔබ පළමුව දකින සඳී ලස්සන වතට පායපු අඩ නලල් හඳී රැස් කලඹක් සදිසි මේ කෙස් රොඳින් ලදේ වස් ගණනකට පසු ඔබ සිගිරෙහි ඇඳී අඳුරු බබා ඇති ගොම්මන් හවස් කල ඔබත් සමග ඇවිදින විට උයන්වල එනමුදු පවනී දැවටීමේ කියඹුවල දුන්රඟ සොබා සිහිවෙයි ඔබ නලල් තල ඇසිපිය හෙලෙන තරු එලියෙන් එලියලඳ පටුමග අසල් නැවතී අඬ අඳුර මැද පළමුව ඔබේ පෙම පැවසූ එදිනලඳ මගේ පත වැළඳ ගතිමේ මුදු කියඹුරොඳ ඔබ නලල තීරන් කියඹුව සමග එදා ඔබ වරලසේ දිලිරන් කෙදි කොහිද මෙදා අලු පැහැ ගැනී ඒවාරන් පැහැය මුදා ඇතබින් ගැබේ ගන අඳුරින් වැසී සඳා එනමුදු මේ එකම කියඹුව ලඳුන්නේ විපතට හසු නොවී කාලයේ මරුන්නේ යොවුන් දවස නලලත සිටි ලෙසින්නේ රන් කෙඳි සේම මේ මොහොතෙත් දිලෙන්නේ ඔබ උන්ගෙට ඇවිත් හුරු මග දිග ඇවිද විඳිමින් මාද හඳුනන සුපුරුදු සුවඳ දකිමින් නලලී සැලිනාරන් කියඹුවද පෙරමෙන් වූ අසිරියෙන් සැනසෙනු බැරිද උපදින දුකට ළඟ නැති කල සිව් මැලිය මගේ සැනසුමට ඔබ පිරිනැමු කියඹුලිය පෙරදින හඳී අඳුරට දුන මුත් එළිය නිරතුරු ලඳී අද මට ඉන් ලතැවුලිය